අන්න ඉදිමිලා තිබුණා. දනිස් දෙක ඉදිමිලා තිබුණා. මට පුදුමයි පළවෙනි දවසේ පත්තුව බඳලා ගලවන දනිස් දෙක ඉදිමුව නැහැ. මම හිතුණා මගේ දනිස මෙච්චර දැන් මේ කුඩා වුණාද කියන එක. ඒ කියන්නේ මම මුලින් දැක්කේ දනිස ඉදිමිලා තියෙන එකනේ. මම දන්නේ නැහැ දනිස ඉදිමිලා කියන්නේ ඒක. බෙහෙත් දැන්දර පස්සේ තමයි දැනගන්නේ දනිස ඉදිමිලා තිබිලා තියෙන්නේ. මට මුලින්ම පත්තු 4ක් බඳින්න ඕනේ කිව්වා. ඒ පත්තු 4 බඳිනකොට කසාය බොන්න ඕන කියලා කිව්වා. එතකොට තමයි ප්‍රතිකාරය නිත්‍රාවට වදින්නේ කකුලට. බඩත් සුද්ධ වෙලා එහෙම. ඊට පස්සේ දැන් මම පළවෙනි 4 බැඳා කසාය ටික බිව්වා. මට ගොඩාක් සුවයක් ආවා. ඊට පස්සේ දෙවෙනි පත්තු 4ක් බැඳා. දැන් මම තුන්වෙනි පත්තු 4 බඳින්න ලෑස්තිය. දැන් මාස එකමාරයි නේද? මාස එකමාරයි පත්තු ඔක්කොම වාර 8ක් පත්තු වලට ඇවිදින්න පුළුවන්, පරිණාග ඉන්න පුළුවන්. එයා සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් එහාට තවදුරටත් රෝගියා අපිත් එක්ක රැඳෙන හේතුව තමයි මේ පත්තුවට. කාට්ලේජ් පත්තු මේන් අපි කොටස් 4ක්, ඒ කියන්නේ සති 2ක විතර ට්‍රීට්මන්ට් එකකට ගියාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම අපි රෝගියාව අපෙන් අයින් කරන්න පුළුවන්. එයා හිමින් ඩිස්චාර්ජ් කරගන්න පුළුවන්. ඒතර එයා සම්පූර්ණ සනීපයි. හරි. දැන් මෙතනදී මේ මෙෂර්මන්ට්ස් වලින් ගොඩක් වෙලාවට අපි බලලා ඉවර කරගත්ත දනිස් ඉදින්න ප්‍රදාහය ඉවරලා තියෙනවා. මේ රාකේ තිබිච්ච පාටක පේජේ පාටකවල තිබිච්ච අනිකුත් අපහසුතාවයගේ අයිමිලා තියෙන. දැන් ඒ අපහසු මට්ටමක ඉන්නවා. වේදනාවක් ඇත්තේ. ඒක දුමත් අඩු වෙලා දැකලා ඉන්නවා නේද? දැන් මේ පොල් කට් එක හරියට කරනකොට දෙන්නේ. දැන් මේ පොල් කට් මෙෂර් කරලා බලන්න අපි මේ දොරවල් කියන්නේ වේදනාවක් නේ. දැන් මම මේ පැත්තට හරවනකොට ඔයාලට රිදෙනවද කියලා කියන්න ඕනේ. මොකද තත්ත්වය? නෑ රිදෙන්නේ. පොල් කට් දොනකොට රිදෙන්නේ නැහැ නේද? අපි අනිත් පැත්තට බලමු. හොඳයි දැන් බලන්න රිදෙනවද? නෑ රිදෙන්නේ. දැන් මම මේ පේශි අදිනා පල්ලෙහාට රිදෙනවද? පොල් කට් එක්ක? නෑ. දැන් පොල් කට් දැන් නිරෝගීනේ. දැන් අඩිය තියලා යන්න පුළුවන් නේ. මේ දනිස් දෙකේ වේදනාව තිබුණේ. එක දනිස්සක පැත්තකින් වේදනාව, අනිත් දනිස දනිස් දෙකේ මැද්දේ. කටකට ශබ්දය, නිකන් කඩදාසිය දිගාරිනවා වගේ ශබ්දය, ඒ වගේ දැනීම තිබුණේ. දැන් මට ඒ මොනවත් නැහැ. දැන් මට ගොඩාක් 95ක් වගේ සුවයක් තියෙනවා. මම මෙතනට යමුනේ මට ක්‍රීඩා උගන්වන ගුරුවරයෙක් තමයි කිව්වේ මෙහෙම මගේ දනිස් දෙක මෙව්වා වුණා. මට මෙහෙම බෙහෙත් කළා මේ වෙද මහත්තයා. මේ ගිහිල්ලා මේ ඇන්ටි පෙන්නන්න. එයාට ඔයාගේ දනිස් දෙක සුව කරගන්න පුළුවන් කියලා එයාගේ අත්දැකීම මට විස්තර කළා. මේ මුලින්මත් කසාය දෙනකොට පත්තු 4 බඳිනකොට කසාය දෙනකොට මම මේක තිත්තද කියලා. කසාය කිව්වා මේක තිත්තයිනේ. මේ වෙද මහත්තයා හැබැයි ඒකක් කිව්වේ නෑ. වෙද මහත්තයා තිත්ත නෑ මේක. පුඩි කාට රහක් එනවා. ඒන්නට ඒක බොන්න. එතකොට තමයි මට පොන්ද කියලා. අද ආයෙත් කසාය දෙනකොට මගේ අකමැත්ත. කසාය බොන්න මං හරි අකමැති. ඊළඟ වෙද මහත්තයා රසයි හොඳයි කියලා කියනවා. මේ දැන් මේ වෙද මහත්තයාගේ බලයට තමයි අතටම කසාය බොන්න.